ආස කරනවා මාත් හොඳින් ඉන්නවා. ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ අපේ ගෙදර අපේ සරල ජීවිතේ උදේවරුවක් ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න මම උදේ නැගිටලා වොෂ් එකක් එහෙම දාලා ගෙදර වැඩ ටික පටන් ගන්න තමයි ඉතින් යන්නේ. ඉතින් මං හැමදාම උදේට වතුර බොනවා. ඒ කියන්නේ හැමදාම කියන්නේ වතුර බෝතලෙන් වතුර පුරවගෙන ඉවර වෙන දවසට බෝතල් 4ක් වගේ මම බොනවා. ඊට අඩු වෙන වෙලාවලුත් තියෙනවා. උපරිම 4ක් බොන්න මම උත්සාහ කරනවා. ඉතින් ඒක බීලා ඉවර වෙලා මම මේ යන්නේ මගේ සුපුරුදු වැඩේට. වතුර එකත් ලිපේ තිබ්බා තේ හදන්න. ඉතින් ඒ වැඩේ තියලා මම දැන් යන්නේ මගේ සුපුරුදු වැඩේට අපේ කෑම ලෑල්ලේ සතුන්ට කෑම දාන්න. ඉතින් පොඩි හරි දෙයක් මම හැමදාම උදේට දානවා. ඉතින් මේ යාලට මම අද බත් තිබ්බා. බත් ටිකක් දාලා ඉවර වෙලා මේ අපේ ගේ පිටිපස්සේ තියෙන ගඟ ඔයාලට හැමදාම පෙන්නනවා වගේ අදත් මේ ගඟාවට පරිසරය තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේ දවස්වල ළමයි එළියට නම් බහින්න බෑ. මේ දවස්වල වැස්ස හරියට මිදුලක් අතු ගන්නත් බෑ. කොළ වැටිලා ඒ වගේම අපේ වත්තේ වත්ත ටිකක් ලොකු නිසා ඒ කියන්නේ අස් කරන්න අමාරුයි. පොල් අතු ගොඩාක් අර හුළඟත් එක්කත් ගස් ඒ කියන්නේ ගොඩාක් වැටිලා ඉතින් වහිනවනේ මේ දවස්වල. ඉතින් හැමදාම වගේ එක්කෝ උදේට වහිනවා එක්කෝ හවසට වහිනවා. අදත් ඉතින් වැහිබර කාලගුණයක් තමයි තිබ්බේ. එහෙම කියලා ඉතින් අපේ වැඩ නවත්තන්නත් බෑනේ නේද? ඉතින් මෙන්න මේ දෙන්නව මම දැක්ක ගඟයිනේ ඉන්නවා. එයාලා දෙන්න ලස්සන කුරුල්ලෝ දෙන්නේ. මම ඔයාලට වීඩියෝ කරලා පෙන්නුවේ ඒක තමයි. ඒ කියන්නේ එක වගේම කුරුළු ජෝඩුවක් හිටියේ. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් ඊට පස්සේ ගියේ මම බුදුපහන තියන්න මල් කඩා ගන්න. ඇත්තට ඒ කියන්නේ වැස්සම අපේ වත්ත ඒ කියන්නේ ගොඩාක් හයියෙන් වැස්සම මඩ වෙනවා. ඒ කියන්නේ ටිකක් මඩ වෙනවා. එතකොට එළියට බහින්නත් ඉතින් අමාරුයි. මඩ තිනකොට නිකන් අපිට අපහසුයි වගේනේ. ඉතින් ඒ හින්දා අර යන්නත් එහෙම හිතෙනවා. ඒ වුණාට බුදුපාන තියන්න මම මල් කඩා ගන්න ගියා. මල් ටික කඩාගෙන ඇවිල්ලා ගිලන්පසත් හදලා මම බුදුපාන තියලා අපි අද ඒ කියන්නේ අද හස්බන්ඩ්ුත් ගෙදර බබත් ගෙදර. ඉතින් ඒ හින්දා අපි අද ලෑස්ති වෙන්නේ මේ මාසේ අපේ ග්‍රොසරි shopping යන්න. ඉතින් මම බඩු ලිස්ට් එක නම් ලියාගත්තා. ලියාගෙන අපි අද ගෙදර බඩු ටික ගේන්න තමයි යන්න හදන්නේ. ඉතින් බඩු ටික ගන්න යන්න කලින් උදේ අපි මේ තේ බොන්න තමයි හදන්නේ. මේ උදේ කේක් කෑල්ලක් නම් තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ අක්කාගේ බර්ත්ඩේ එක තිබ්බා ඊට ඉස්සෙල්ලා. ඉතින් එදා හස්බන්ඩ් හිටියේ නෑ. හස්බන්ඩ් වැඩට ගිහිල්ලා එයාගේ කේක් කෑල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ කේක් එක හැදුවෙත් අපි කියන්නේ මම හදලා අපි අක්කට කේක් එක ගිහිල්ලා දුන්නා. ඉතින් එදා අක්කගේ බර්ත්ඩේ එක තිබ්බා. ඊට පහුවෙන්දා තමයි හස්බන්ඩ්ගේ කේක් කෑල්ල මේ උදේ අද ගෙදර ඉන්න හින්දා එයාට තේ හදලා දූවි මායි අපි තුන්දෙනා එක්ක මේ උදේ තේ බොන්නේ. හස්බන්ඩ් ටිකක් වීඩියෝ වලට එන්න කැමති නැහැ. ඉතින් එයාව වීඩියෝ කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේ දැන් තුන්දෙනා එක්කම ගෙදර බඩු ගේන්න තමයි යන්නේ. මේ ඉතින් අපි බඩු ගේන්න යන අතරමඟ කාල තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලා.
ගොඩාක් වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මොකද අපි යනකොටත් පොදයක් ගැහුවා. ඊට පස්සේ බබත් එක්කත් නේ යන්නේ. ඉතින් එයා එක්ක යනකොට වීඩියෝ කරන්නත් ටිකක් අමාරුයි. ඉතින් කොහොම හරි පොඩි වීඩියෝස් ටිකක් මම ගත්තා. මුලින්ම අපි ගියේ සම්පත් එකට. ඒකෙන් තමයි අපි අත්‍යවශ්‍ය බඩු ගන්නෙ. හාල්, සීනි, පරිප්පු ඒ වගේ දේවල් අපි ඒකෙන් තමයි ගන්නෙ. ඉතින් අපේ ගන්න තිබ්බ බඩු ටික අපි සම්පත් එකෙන් අරගෙන ඊට පස්සේ අපි ගියා ඊට පස්සේ හස්බන්ඩ් ගියා චිකන් ඒවයි තව පොඩි බඩු වගේක් ගේන්න. ඉතින් ඊට පස්සේ මායි දූයි ගියා කීල්ස් එකට. අපිට සම්පත් එක කීල්ස් එක එළවලු බඩු කඩ ඒ හැමදේම තියෙන එක ළඟ. ඒක අපිට ඇත්තටම ලේසි. ඒ හින්දා අපි ඒ කියන්නේ එකම තැනට ගියාම වටේම තියෙන තැන් වලින් බඩු අරගෙන අපිට එන්න ලේසි. ඉතින් අපි කීල්ස් එකෙන් අපිට ගන්න තිබ්බ එළවලු එදා අපි කීල්ස් එකෙනුත් ගන්නවා එළවලු කඩෙනුත් ගන්නවා. දෙකෙන්ම අපි එළවලු ගන්නවා. ඉතින් අපි මේ දේවලුත් අරගෙන ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ තියෙන අපි ගත්ත බඩු ඒ කියන්නේ මාසෙටම ඇති වෙන්න අපි හාල් සීනි පරිප්පු ඒ දේවල් ගන්නවා. අනිත් දේවල් සබන් ඒ වගේ දේවලුත් ගන්නවා. ඊට අමතරව සතියෙන් සතිය එළවලු මස් මාළු ඒ වගේ දේවල් අරගන්නවා. චිකන් මං ගෙනාම සෝදලා වෙන වෙනම ඒ කියන්නේ බකට් වලට දාගෙන ඒක තියා ගන්නවා. ඒක සතියක් වගේ ඒ කියන්නේ බිත්තර ඔක්කොමත් එක්ක ඒ කියන්නේ කවලමට සතියක් වගේ අපි එහෙම තමයි ගේන්නේ. සතියෙන් සතිය වගේ තමයි මස් මාළු බිත්තර ඒව ගේන්නේ. සතියකට හරියන්න කොහොම හරි ඒව ගෙනල්ලා තියා ගන්නවා. මේ ඉතින් මං චිකන් ටික ගෙනල්ලා ඒ විදියට බෙදලා දාන හැටි තමයි ඔයාලට පෙන්නුවේ. ඊට පස්සේ මම කොළමිටියකුත් ගත්තා. ඒ කියන්නේ කොළමිටියක් අරගෙන ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හස්බන්ඩ් දවල්ට ගෙදර නෑ. මායි දූයි විතරයි ඉන්නේ. හස්බන්ඩ් රැට තමයි ගෙදරින් කෑම කන්නේ. ඉතින් එතකොට දූටයි මටයි අපි පොඩ්ඩක් වගේ තමයි සතියට එළවලු ගොඩ ගේන්නේ. ටික තමයි ගේන්නේ. ඉතින් මං කොළමිටිය ගෙනාම මේ විදියට කඩලා ඒ කියන්නේ බේල් දෙකකට තුනකට වගේම කන්න පුළුවන් කොළමිටියක් ගෙනා. මොකද මායි බබයි විතරයි ඉන්නේ. ඉතින් හස්බන්ඩ් ඉන්න දවසට එහෙමත් හදනවා. ඉතින් මේ විදියට කොළමිටිය කඩලා මේ වගේ මේ ටිෂු දාලා මේ විදියට තියාගත්තම සතියක් විතර හොඳට මේ ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රෙෂ් විදියටම තියෙනවා. උඩටයි යටටයි දෙකටම ටිෂු දාගෙන තමයි මම මේ විදියට තියාගන්නේ. ටිකක් ලොකු බකට් දෙකක් වගේ අරගෙන තමයි මම මෙහෙම දාගෙන තියාගන්නේ. ඉතින් අපි උදේ තේ බිව්වට පස්සේ මුකුත් කෑවෙත් නෑ. ඊට පස්සේ අපි කීල්ස් එකෙන් ගෙන ආපු බනිස් වගේක් ඒවා තේ හදලා බීලා කාලා ඊට පස්සේ දැන් මේ දඩි බිඩියේ ටක් ගාලා උයන්න තමයි හදන්නේ දවල්ට. ඉතින් මං වැඩි දෙයක් හදාගත්තේ නෑ. චිකන් ඩෙවල් එකක් දාලා දෙල් තමයි තියන්නේ දවල්ට. ඒ කියන්නේ මොකද දෙල් මම නෙවෙයි හැදුවේ. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා දෙල් වෑංජනේ හදලා අපිටත් දුන්නා. ඒ කියන්නේ අපේ හස්බන්ඩ්ගේ ගේ තින්නේ අපේ ගේත් එක්ක එහා පැත්තේ මහා ගෙදර. ඉතින් අම්මා අපිට දෙල් දුන්නා දවල්ට. ඉතින් අනික අපි එනකොටත් ටිකක් පරක්කු වෙලා තිබ්බේ හින්දා ඉතින් වැඩි දෙයක් හදන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. මේ දෙක හදාගෙන අපි ඉතින් කෑවා. දවල්ට කාලා එහෙම අපි හස්බන්ඩ් ඉන්න දවසට කොහොමත් අපි ෆිල්ම් බලනවා. මොකද එයා අරගෙන එනවා ෆිල්ම් බලන්න. ඉතින් වෙන්දන්න අපි රැට බලන්නේ. එදා වැස්සත් එක්ක ඉතින් අපිට එළියට බහින්නත් බෑ. කොහෙවත් යන්න විදියකුත් නැහැ. ඉතින් ඇවිදින්න කරන්න. ඉතින් අපි ෆිල්ම් එක බලන්න ගත්තා. මායි දූයි හස්බන්ඩ් අපි තුන් දෙනා එක්ක දවල්ට කාලා ෆිල්ම් එක බලන්න අරගෙන ඉතින් ෆිල්ම් එක බලන ගමන් තමයි ඉන්නේ.
ඊට පස්සේ ෆිල්ම් එක ඉවර වෙලා හස්බන්ඩ්ුයි බබයි නිදාගන්න ගියා. නිදාගන්න ගියාට පස්සේ මම කරේ ගෙනාපු බඩු ටික අස් කරන්න ගත්තා. මොකද ගෙනාපු ඒවා අස් කරන්නත් එපා. ඉතින් ඒවා ඒ අදාළ තැන්වල තියලා බඩු ටික අස් ගන්න ගත්තා. ඉතින් මං ඔයාලට කියන්න ඕන මං දවසක ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මාසෙකට අපිට කොච්චර වියදමක් යනවද, කොච්චර බඩු ප්‍රමාණයක් අපිට, ඒ කියන්නේ අත්‍යවශ්‍ය බඩු කොච්චරක් යනවද, කොහොමද මං හස්බන්ඩ්ගේ සැලරිය මේන්ටේන් කරන්නේ, ඒ වගේ වීඩියෝ එකක් මං අරගෙන එන්න හිතන් ඉන්නවා. කොහොමද අපි මාසේ ඒ කියන්නේ බැලන්ස් කරගෙන ගෙනියන්නේ, ඒ වගේ වීඩියෝ එකක් මං ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. මේ තියෙන්නේ ඉතින් අපි ගත්ත බඩු තමයි. මීට අමතරව ඒ කියන්නේ එහෙම අපිට අත්‍යවශ්‍ය කියලා ආයේ බඩු එහෙම ගන්නේ නැහැ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ගන්න සීනි පරිප්පු ඒ වගේ දේවල් ඉවර වෙන්නේ නැහැ. මාසේ අන්තිම වෙනකන් ඒවා නම් ඉවර වෙන්නේ නැහැ. අර අපි සතියට ඉතින් ගේන අනිත් එළවලු ඒ දේවල් කොහොමද සතියට අනිවාර්යෙන් දවසක් ගිහිල්ලා ඒ වගේ දේවල් ගේනවා. පාන් එකක් ඒ වගේ එළවලු, මස් මාළු, බිත්තර, කරවල ඒ වගේ දේවල් සතියට එහෙම ගිහිල්ලා ඒ බඩු ටික ගේනවා. අනිවාර්යෙන්ම ඒවා ගේනවා. අනිත් බඩු නම් අපේ ඉවර වෙන්නේ නැහැ. ඉතින් කියන්න මගේ වීඩියෝ එක කොහොමද අද අපි දවසේ ගෙව්වා ලස්සනයිද? කමෙන්ට් එකක් මට දාගෙන යන්න. මේ වගේ වීඩියෝ එකක් කරපු ෆස්ට් ටයිම් මම මීට කලින් කරලා නැහැ. ඒ වගේම ඇත්තටම මම මේ වීඩියෝස් ගන්න මට මොටිවේෂන් එකක් වෙන්න. ඒ වගේම මම නිසා මගේ channel එක නිසා කවුරු හරි පොඩි හරි දෙයක් එයාලගේ ජීවිතේට අරගන්නවා නම් ඒක මට ඇත්තටම ලොකු සතුටක්. ඒ වගේම මාත් YouTube channel එක ගොඩක් අයගේ බලනවා. ඒ වගේම ඉතින් එයාලගෙනුත් මම ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඇත්තටම මම වීඩියෝස් ගන්න ආසයි. ඒ වගේම YouTube channel එක දිගටම කරගෙන යන්න ආසයි. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මාව subscribe කරන්න කියලා. ඒ වගේම දිගටම මාත් එක්ක යන් මේ ගමන. මං කලිනුත් YouTube channel එක කරා. ඊට පස්සේ අතරමඟ ඒක නැවතුණා. ඊට පස්සේ දැන් ආයෙත් ටික කාලෙකින් ඉඳන් ආයෙ මේ channel එක කරන්න ගත්තා. ඉතින් කරගෙන යනකොට ආසයි. සමහර තැන්වලදී සමහර දේවල් වෙනකොට අපේ හිත වැටෙන තැන් තියෙනවා. ඒත් ඉතින් අර අපි අපේ හැමදේම දරාගෙන ඉස්සරහට යන්න ඕනනේ. ඉතින් ගෑනු ළමයි ගැහැණියක් විදියට ඉතින් මේ ජීවිතේ අපි අරගෙන යන්න ඕනනේ. ඉතින් මෙහෙම තමයි මම්මගේ ජීවිතේ ශක්තිමත් කරගෙන ගෘහණියක් විදියට මගේ ජීවිතේ අරගෙන යන්නේ. ඉතින් මේ යන ගමන ඔයාලත්වත් එකතු කරගෙන ඉස්සරහට යන්න මම කැමතියි. ඉතින් මාත් එක්ක මගේ වීඩියෝස් බලලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අදට මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙනකන් පරිස්සමින් සතුටින් hina වෙලා හැමදාම ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.